හලෝ ගයිස් ගොඩ දවසකින් බ්ලොග් එකක් කරන්න බැරි වුණා. මේ බලමු අද බ්ලොග් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. මේ මොකක්ම හරි රෙකෝඩ් කරලා දාන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉස්සරහටත් දිගටම වීඩියෝ ගේන්න try එකක් දෙනවා. බලමු අද මොනවා හරි විශේෂයක් වුණ නැතනම් ඒක හරි මේ වීඩියෝ කරලා දාන්න තමයි හිතන් ඉන්නේ. රයිට් එහෙනම් යන් වීඩියෝ එකට. මේ අද වෙන දේ කිව්වත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ අලුත් සෙමෙස්ටර් එක පටන් ගන්නවා. දැන් ඒකට කැම්පස් එකට යන්න හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් යන් වීඩියෝ එකට. ස්ටේෂන් එකට ආව පට්ටම රස්නයක් තියෙන්නේ දාඩියේ හොඳට. බලමු 9:05ට තමයි ට්‍රේන් එක එන්නේ. අපි මේ ට්‍රේන් එකේ සෙනග ගොඩක් ඉන්න අර පැත්තේ. මේ දලදා වඳින්න යන කට්ටිය ට්‍රේන් එකේ පෙරිලා. මේක අර බුක් කරලා තියෙන නිසා සෙනග අඩුයි. හැබැයි මේ පැත්තේ හිටපු කට්ටියක් දැන් මේකට දාලා තියෙනවා. මේ සෙනග වැඩි ඇදී මේ පැත්තේ. ට්‍රේන් එක ගැරලා දුවනවා. අතන කට්ටිය මේ ට්‍රේන් එක බලන්න. ඇදිලා. අර උඩාවේ කට්ටිය යන පැත්ත බලවලේ. සාමාන්‍යයෙන් ගමනට තිබ්බේ පැය 2 විනාඩි 53යි කියලා. දැන් පැය 2මාරක් විතර ඇයියෝ. රස්නේ අර 10ට විතර දැන් වෙලාව. ඒ නිසා තමයි රස්නේ පෑන් තියෙනවා. ඒ තස් මම මේක අදප තමයි දැක්කේ ඉස්සෙල්ලා. ට්‍රේන් එක සෙල්ලේ ගුඩ යනවා. හරි ආවා හොස්ටල් එක ගාවින්. පොඩ්ඩක් පරක් වුණා ට්‍රේන් එක කැඩිලා. පිටතට තමයි වුණේ. යන් එනම් ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. විශේෂයක් නැහැ. බලමු. හොස්ටල් එකේ තියෙනවා කැලෙත් ඇවිලා. රයිට් හොස්ටල් එකට ආවා. රූම් එක පොඩ්ඩක් පස් කරගන්න ඕනේ. ඒක තමයි දැන් කරන්න හදන්නේ. බෑග් එක වෙන රූම් එකේ තියෙන එක අරන් එන්න. මේ බෑග් එක ගත්තා. ඔට්ටමරේ. කවුද කිව්වේ? ගත්තා. පට්ට කූල්. මේක අනිත් පැත්ත අරෝ. මම දන්නේ මොන පේනවද කියලා. අර කැමරාව පිටිපස්සට තියෙන ඉස්සෙල් ලයිට් එක දාලා පොඩ්ඩක්
ඇඳ හදාගත්තා. දැන් මේ දොරේ පේන්ට් එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ස්ටිකර් ගහලා දොර වහන්න තීරණය කළා තියෙනවා. තාම පොට්ටයි ගහලා තියෙන්නේ. දැන් මගේ මේසය හදා ගන්න ඕනේ. අස් කරමු මේක. ඉස්සෙල්ලාම ඉතින් ටික නමා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් මේ බඩු ගතිය වැඩි අස්කල් ඉවරලා සෙට් වෙමු. රයිට් මේසේ අස් කළා. ලැප්පේ දාලා පොට් ටික තියාගත්තා. මෙතන ඉති ගොඩක් තිබ්බයි ටික ඔක්කොම අස් කරලා තියෙන. බලමු ඊළඟට මොනවා වෙයිද කියලා. මෙතන ජම්බු ගොඩක් ඇදලා. එතන ගහ විලෙන්න ජම්බු තියෙනවා. බිමත් ඇරිලා මාද දාලා වගේ. හරි බලමු මොනවා හරි පෙන්වන්න විශේෂ දෙයක් තිබ්බොත් පෙන්වන්න. හරි දැන්ට මේ ටික දැන් පොඩ්ඩක් නමලා දාගන්න ඕනේ. එච්චරයි. අර රූම නැහැ. මිනිහා අද එන්නේ නැහැ. මගේ ටික මගේ කියන්නේ දැන් කාමරේ මගේ පැත්ත ඔක්කොම අස් කරලා තියෙන්නේ. කාමරේ අතු ගෑවා. කොහොම හරි මේ ෆෑන් එක දිනව දාම හදාගන්න බැරි වුණා. ඒකත් හදාගන්න ඕනේ. හරි එහෙනම්. ඒ පොඩ්ඩක් ආව මේ ගන්න ඇත්තේ මෙතෙන්ට ආව මේ තරඳු බයිසිකලේ ලයිසන් ගන්න හදන්න. දැන් එයාට උගන්වනවා බයිසිකල් පදිනයිදී. මේ අර කනෙක්ට් වෙලා මෙයා පොඩ්ඩක් ලැජ්ජේ ඉඳ මම දැන් පොඩ්ඩක් වීඩියෝ ගන්න. මේ කරන්න බෑ. ඒ තින්නේ. ඒ ඉන්න වෙනෝ කියනක දාන්න කට්ට කාලේ. කට්ටක මේ තව මේක නරක් කරලා දානවා බලමු බයික් එක දාන්න දෙන්න. මෙව කරන්න එපා මොකද ෆස්ට් එක. කකුල දියන් කොල්ල වැඩේ ඉගෙන ගත්තා. හොඳයි නේ. ඈ හොඳයි. හොඳයි මොසුබිරියෝ. ඒ වීඩියෝ ගන්න එපා. මේවා YouTube එකෙන් දාන්න බෑ. අන්න කෙලේ යනවා. රයිට් දැන් අපි ඉවරයි පුරුදු කරලා. කොහොමද හොඳයිද? හොඳයි. ඔක දාන්නේ නැහැ අවුලක් නැහැ ඉන්න. ඒකෙන් මොකද කියන්නේ? හොඳයිද? ඔක දැම්මොත් එන්නේ මම රිපෝට් කරනවා. ඉගෙන ගත්තද? රිපෝට් කරනවා නෑ දැම්මද? ඉගෙන ගන්න දෙන්නේ රිපෝට් කරනවා. ඈ? ඇටි? රිපෝට් කරන්න ඉගෙන ගන්නවා. හරි එහෙනම් බලමු ඉස්සර මොනවද තිබුත් දාන්න.